හරි. හරි. දැන් පුතේ බලා ගන්නකෝ දැන් අපි දැන් මේ වෙලාවේ අපි මොකද්ද දැන් ඔන්න ඔයත් එක්ක මම දැන් මේ ගිනුම් කරන සංකල්ප කොටස උගන්වන්න යන්නේ. දැන් ඔය සංකල්ප වල දැන් අපි මේ වෙනකොට ඔන්න දැන් කතා කරපු එකේ මේ අන්තිමට කතා කරපු සංකල්ප ටික චුට්ටක් තව එකපාරක් අහගන්න. එකේ තියෙනවා කාලච්ඡේද සංකල්පේ. ඉතින් කිව්වේ පුතේ මොකද්ද අපි? නිශ්චිත ගිනුම් කාලච්ඡේදයකට වරා ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන පිළිවෙලකට. කියන්නේ નિયમિત කාලයක් තියෙනවා ගිනුම් කරන්නේ තොරතුරු ඉදිරිපත් කරන්න. ඔක මාස 12ක් නේ මාස 12කට සැරයක් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන්න කියන්නේ. ඊට පස්සේ සංගතතා සංකල්පෙන් අපි මොකද්ද කිව්වේ? ව්‍යාපාරික ගිනුම්කරණය කරද්දී යොදා ගන්න ගිනුම් ක්‍රම ගිනුම් ප්‍රතිපත්ති වගේ දේවල් තියෙනවා. ඒවා මේ අවුරුද්දේ යොදාගත්ත විදිහටම ඊළඟ අවුරුද්දෙත් වෙනස් නොකර ඒකාකාරීව පවත්වා ගන්න කියන්නේ. ඔය දෙක තමයි මේ සංකල්ප දෙකේ අදහස. කාලච්ඡේදය කියන්නේ පුතේ හැම වෙලාවෙම නිසි කාලච්ඡේදයකට ආවම තමයි ඔයා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන්න මාස 12 ඉවර වුණා. දැන් ඔය කාලච්ඡේදයට එන්න කලින් අපි සමහරක් වෙලාවට දේවල් ඉදිරිපත් කරන්න යනවනේ. අතන පුතේ කාලච්ඡේදයකට කලින් දේවල් ඉදිරිපත් කරන්න ගියාට ඒවා නිසි අර වැදගත්තාවයෙන් ගොඩනගෙන මූල්‍ය ප්‍රකාශන නොවෙන්න පුළුවන්. අර මට ඔන්න ඔක ගන්නදි මතක් වෙනවා පුතා අර මේ සේනානායක වේරලියද්ද මහත්තයාගේ ලස්සන සින්දුවක් තියෙනවා මං හිතන්නේ දරුවෝ අහලත් ඇති. සින්දුව මොකද්ද සින්දුව? සේනානායක වේරලියද්ද මහත්තයාගේ සින්දුවක් තියෙනවනේ මේ කන්ද පිරිමැද ලන්ද මුදුනට ඒවි හඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම මඟ බෑ. මොකද සින්දුවක් තියෙන්නේ. ඒ ගීතේ මං හිතනවා ඇත්තටම ඒක ඇතුලේ පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් මේකේ. ඒ ගීතේ පුතා කියන්නේ කොයි වගේද යද දන්නවද? ඒ ගීතේ කියවෙන්නේ මේ වගේ මීනින් එකක්. මේ ගීතේ කියවෙන්නේ මෙන්න මේ වගේ මීනින් එකක්. ඔය වගේ දන්නවද? අඩු වයසක ගෑනු ළමෙක්. අපි නිකන් කියමු අවුරුදු 15ක විතර කියන. අඩු වයසක ගෑනු ළමෙක් ඒ ගීතේ කියන විදිහට වැඩි වයසක පිරිමි ළමෙක්ට ආදරය කරනවා. අපි හිතමු අවුරුදු 35ක් යවුවොත් ආදරයක් කරනවා. දැන් මේක මම මේ ගීතේ කියන අර්ථයෙන් ගන්නේ හරියටම 35 නෙවෙයි. එහෙම ඇති. මේකේ මේ අඩු වයසින් මේ ගෑනු ළමයා පිරිමි ළමයට ආදරය කරලා ගෑනු ළමයා යෝජනා කරනවා පිරිමි ළමයාට අයියා අපි පැනලා යන්න. ඒ වගේ අර්ථයක්. අපි දෙන්න එකතු වෙලා ඉමු. ඒ වගේ අර්ථයක්. ඒක තමයි අර ගීතේ කතාව කියන්නේ. ඒතකොට එතන ඉන්නවනේ මේ අවුරුදු 35 කියන්නේ අද්දකීම් පූර්ණ පිරිමියෙක් එතන ඉන්නේ. ඒ පිරිමියාට අද්දකීම් තියෙනවා සමාජයේ. පිරිමියා අර පැනලයන් කියලා යෝජනා කරන නංගිට කියන්නේ මොකද්ද? මොකද්ද මේ කන්ද පිරිමැද ලන්ද මුදුනට ඒවි හඳ පායලා. ඒ කියන්නේ දැන් මේ චූටි කෙල්ලක් පොඩි කෙල්ලක් තාම පොඩි වයසේ ඉන්නේ. මේ කෙල්ලගෙන් තමයි ආදරය ඇති වෙලා තියෙන්නේ. මේ ඇති වෙච්ච ආදරය තමයි ටික ආදරෙත් එක්කම ඔය ඇති වෙලා පැනලයන් කියන තැනට ඇවිල්ලා අදහස් කරන්නේ. හැබැයි කෙල්ල තාම පොඩි. තව ටික දවසක් යනකොට කෙල්ල මේ තරුණ වියට ඇවිල්ලා වර්ධනය වෙලා යම් නිසි පරිණත වයසට ඒක තමයි කියන්නේ කන්ද පිරිමැද ලන්ද මුදුනට ඒවි හඳ පායලා නිසි තැනට එයි උඹ. එහෙම තැනට ආවම උඹට දෙයක් තේරෙයි. හැබැයි ඊට කලින් අපි දෙන්න විවාහ වෙලා ගියොත් අපි කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? ඒක තමයි පිරිමියා කියන්නේ. වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි තාම මඟ බහැලා කියන. ඒතර කෙල්ල යෝජනා කරනවා. ඊට බලන්න පුතා ඕනම දෙයකට නිසි කාලච්ඡේදයක් තියෙනවා. ඒ කාලච්ඡේදය ආවම තමයි හොඳ. ඕකේ ලස්සනම වචනේ කියන්නේ ඒකේ දැන් ඔය සින්දුවේ කියවෙනවනේ මට මතක විදියට ඔය සින්දුවේ පදවල එක තැනක තියෙනවා මේ ඔය කියන එක්කනාගේ වචන අර්ථවල තියෙනවා දෙවෙනි කොටසේ තමයි ඔක කියවෙන්නේ හොඳටම. එයා කියනවා දෙවෙනි කොටසේදී මොකද්ද මේ අරලියා මල්ලොහේ පිපුණට ඕය නෑ වෙදින්. ඔබට ආදරේ ඇති වුණාට තාම නිසි වයස උඹ ඇවිල්ලා නෑ. බලන්නකො නිසි කාලච්ඡේදෙට තාම ඇවිල්ලා නෑ. ගෙවා අටවක වැඩේ අවසඳ. ගෙවා අටවක කියන්නේ දැන් අටවක කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ පිරිපුන් හදක් නෙවෙයිනේ. ඒතර ඒ වගේ දරුවෙක්ට හරි අමාරුයි මේ ගෙදර පරිසරයට ඉර වෙලා මෙහෙම ඉන්න. එදා ජීවිතේ හොයන කාලේ ගෙවා අටවක මොකද්ද අටවක වැඩේ අඬසඳ. ඒ කියන්නේ ඔබ ටික මෝරලයි. එතකන් ඔබ මොකද කරන්නේ? දෙමාපියෝ යටතේ හිටපන්. අම්මා තාත්තා යටතේ හිටපන්. නිසි වයසට ආවට පස්සේ අපි දෙන්න ආදරය කරලා පුළුවන් වුණොත් අපි විවාහ වෙමු. ඒකලා අපිට පුළුවන් මලුත් අරගෙන පන්සල් යන්න. ඒ කියන්නේ අපිට සමාජයට පේන්නම හැංගි හොරා ලව් කරන්න ඕනේ නැහැ. අර මේ අහුමුළු වශයෙන් රින්ගන්න ඕනේ නැහැ. අපි දෙන්නට ලෝකෙට පේන්න ලව් කරන්න. ඉතින් මම හිතනවා ඒ කියන්නේ ඕනම දෙයකට නිසි කාලච්ඡේදයක් තියෙනවා. ඒ කාලච්ඡේදයට අවිල්ලා ඒ වෙලට ආවම සමාජයක් වුණත් ඒක පිළිගයි. ඒ තැනට එනකොට පුතා ඔය අත්දැකීම් ලැබලා නිසි පරිණත වයසට ආවට පස්සේ යමක් කරන්න කියන එක තමයි මම සින්දුව ඇතුලේ කියවෙන්නේ. මේ සින්දුවත් මන්ට පොඩ්ඩක් මතක් වුණා. ඉතින් මේ කාලච්ඡේද සංකල්ප මේකට ලොකු සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. එතන කියන්නේ නිසි කාලච්ඡේදයකට ආවම ක්‍රියාත්මක වෙන්නේ. මෙතනත් කියන්නේ නිසි කාලච්ඡේදයක් අවශ්‍ය වුණාම ව්‍යාපාරේ ගිනුම් කරණේ හරහා තොරතුරු දෙන්න කියන කතාව. කන්ද පිරිමැද ලන්ද මුදුනට
දිහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැ